ඒ කියන්නේ මෙයා හරියටම උත්තරේ දෙන්න ඕනේ. මෙයා හරියටම උත්තරේ දෙනවා. හරි ඔන්න අද තියෙනවා පොඩි IQ ටෙස්ට් එකක්. මම මේක පැහැදිලි කරන්නම්. ඊට පස්සේ ඔයා මේ ගාන විසඳන්නේ කොහොමද කියලා හිතන්න. හිතලෙවට ආපහු වීඩියෝ එක බලන්න ඔයාගේ උත්තරෙත් එක්ක ගැලපෙනවද කියලා. මම මේ ගාන හම්බුන විදිහ මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. අපි යමු ගානට. මෙන්න මෙහෙම සීන් එකක් තමයි වෙන්නේ. හරිද? මිනිස්සු තුන් දෙනෙක් ඉන්නවා. මේ මිනිස්සු කියලා හිතන්න. මෙන්න මේ ආකාරයට මෙයාලා ඉන්නේ. ඔයාට හිතෙන්නේ මේ මෙහෙම ඉන්නවා කියලා නෑ. මෙන්න මෙහෙම. එක්කෙනෙක් කොහොම ඉන්නවා? අනිත් එක්කෙනා කොහොම ඉන්නවා? අනිත් එක්කෙනා කොහොම ඉන්නවා? ඒ කියන්නේ එක පේලියට ඉන්නේ පිටිපස්සෙම එක්කෙනාට ඉස්සරහා දෙන්නගේ ඔලු ගෙඩි දෙක පේනවා. ඊට පස්සේ මැද එකා ගත්තාම එයාට එයාගේ ඉස්සරහා ඉන්න එක්කයාගේ ඔළුව පේනවා. ඉස්සරහාම එක්කෙනා ගත්තාම එයාට කාගේවත් ඔළුවක් පේන්නේ නැහැ. ඒ තුන්දෙනාම හරි කෙලින් ඉන්නේ. මෙයාලට අඩුම තරමේ මෙහෙම උඩ බලන්නවත් මෙහෙම හැරෙන්නවත් බෑ. හරි. මොකද්ද ප්‍රශ්නේ? එක්ක මිනිස්සෙක් ඉන්නවා මෙන්න මෙයාලගේ දැන් ඉස්සරහම ඉන්නේ. කොහොමද ඒක අදින්නේ? ඔන්න ඔහොම ඉන්නේ. හරිද? එක මිනිස්සෙක් මෙන්න මේ හරි නම් මෙයාගේ අතේ තියෙනවා දැන් තොප්පි පහක්. හරිද? රතු තොප්පි 3යි නිල් තොප්පි 2යි වශයෙන් තොප්පි පහක් තියෙනවා. ඊට පස්සේ ඔහොම ඇවිල්ලා මෙන්න මෙයාගේ පිටිපස්සට මෙන්න මේ හරියට එනවා. මෙයාගේ ඔලුවට තොප්පියක් දානවා. ඊට පස්සේ මෙයාගේ පිටිපස්සට එනවා. මෙයාගේ ඔලුවට තොප්පියක් දානවා. මෙයාගාට එනවා. මෙයාගේ ඔලුවට තොප්පියක් දානවා. කවුරුවත් තමන්ගේ ඔළුවේ තියෙන තොප්පියේ පාට දන්නේ නැහැ. තොප්පි පහක් ගෙනාවා. රතු තොප්පි 3යි නිල් තොප්පි 2යි වශයෙන්. ඊට පස්සේ මෙතෙන් එනවා මිනිස්සයා මෙයාගේ ඔළුවට තොප්පියක් දැම්මා. මෙයාගේ ඔළුවට තොප්පියක් දැම්මා. මෙයාගේ ඔළුවටත් තොප්පිය දැම්මා. දාලා කියනවා හරියට උඹලා කියන්න ඕනේ උඹලගේ ඔළුවේ තියෙන තොප්පියේ පාට මොකද්ද කියලා. එහෙම කිව්වේ නැත්නම් එක්කෙක්ගෙන් තමයි ප්‍රශ්න අහන්නේ. අහන එක හරියට කිව්වේ නැත්නම් තුන් දෙනාටම වෙඩි තියලා මරනවා කියලා කියනවා. වටේ ඉනවා සෙබළු සෙට් එකක් දැන් මෙහෙම මෙයාලා පෙළියට හිටවලා ඉන්නේ. ඔහොම ඉස්සරහට වෙලා ඉස්සරහ බලාගෙන ඉන්නේ. ඔළුවේ තොප්පියක් තියෙනවා වටපිට හැරෙන්න තියන් හෙලවෙන්නවත් බෑ. මෙහෙම උඩින් බලන්න බෑ තොප්පියේ පාට මොකද්ද කියලා. හරිනේ. දැන් තුන් දෙනාගේ මෙළුවේ තොප්පි තුනක් තියෙනවා. තව තොප්පි දෙකක් ඉතුරුයි. මෙයාලා දන්නේ නැහැ කිසිම දෙයක්. මෙයාට පේනවා මෙයාගේ ඔළුවේ තොප්පියයි මෙයාගේ ඔළුවේ තොප්පියයි. එක ගයිනේ. මෙයා ගත්තහම මෙයාට මෙයාගේ ඔළුවේ තොප්පිය පේනවා. ඉස්සරහම ගාඩි තින් අනේ බව උට කිසිම තොප්පියක් පේන්නේ නැහැ වෙන කාගේවත්. දැන් එනවා. ඇවිල්ලා අහනවා මෙයාගේ. මෙයාට කියනවා ඔයාගේ ඔළුවේ තියෙන තොප්පියේ පාට හරියටම කියන්න ඕනේ. කිව්වේ නැත්තම් තුන් දෙනාම වෙඩි තියලා මරනවා කියලා. මූ කියනවා මේ මට මෙහෙම උත්තරේ දෙන්න බෑ. මම මෙන්න මෙයාට මේක පාස් කරනවා කියලා. ඊට පස්සේ මෙයා ගාඩත් යනවා. ඊට පස්සේ මෙයාගෙනුත් අහනවාද? ඊට පස්සේ මෙයා කියනවා මේ මටත් උත්තරේ දෙන්න බෑ. මම මෙයාට ප්‍රශ්නේ පාස් කරනවා කියලා. මෙයාගෙනුත් අහනවා දැන් ඉතින් මෙයා හරියටම උත්තරේ දෙන්න ඕනේ. උත්තරේ දුන්නේ නැත්නම් තුන් දෙනාම මරලා දානවා. ඒ කියන්නේ මෙයා හරියටම උත්තරේ දෙන්න ඕනේ. මෙයා හරියටම උත්තරේ දෙනවා. මෙයා හරියටම උත්තරේ දෙනවා දීලා තුන් දෙනාම බේර ගන්නවා. මගේ ප්‍රශ්නේ තමයි මෙයාගේ ඔළුවේ තිබ්බ තොප්පියේ පාට මොකද්ද? සහ එයා කොහොමද හරියටම තොප්පියේ පාට කිව්වේ? මට නිකන් කනවට උත්තරේ කියලා හරියන්නේ නැහැ. ඉතින් රතුයි නිලුයි තියෙන්නේ. ওই දෙකෙන් එකක් වෙන්න බෑ. ඉතින් අනිවාර්යෙන් නිකන් කනවට කිව්වොත් ඉතින් 150ක සම්භාවිතාවයක් තියෙනවා හරියන්න. හරි ඔයා වීඩියෝ එක නවත්තලා පොඩ්ඩක් හිතලා බලන්න. මොකක්ද ඒ කිව්වේ සහ කොහොමද ඒක වෙන්නේ කියලා. දැන් මම පැහැදිලි කරන්න යන්නේ ඒක වෙන විදිහ. රයිට්. ඔයා මේකෙදි හිතන්න පටන් ගන්න ඕනේ මුලින්ම පිටිපස්සෙන එක්කෙනා හිතන විදිහට. ඔයා හිතන්න ඉස්සරහා දෙන්නම දාගෙන හිටියේ නිල් තොප්පි දෙකක් නම් අනිවාර්යයෙන්ම මෙයා එක පයින්ම කියනවානේ මම උත්තරේ දෙනවා මගේ ඔළුවේ තියෙන රතු තොප්පියක් කියලා. මොකද නිල් තොප්පි දෙකයි රතු තොප්පි තුනයි නම් තිබ්බේ. නිල් තොප්පි දෙකක් මේ දෙන්න දාගත්තා නම් මුට කෙලින්ම කිව්වේ හැකි මොකද්ද? මගේ ඔළුවේ තියෙන රතු තොප්පිය. එහෙනම් තුන් දෙනාම බෙර ගන්න තිබ්බා. හැබැයි ඌ උත්තරේ දුන්නේ නැහැ කියන්නේ මේ දෙන්නගේ ඔළු දෙක අනිවාර්යයෙන්ම නිල් තොප්පි දෙකම නැහැ. එක්කෝ එක්කෙනෙක්ගේ රතු තිබිලා එක්කෙනෙක්ගේ නිල් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් දෙන්නගෙම රතු තියෙන්න පුළුවන්. ඒ හින්දා මෙයාට කියන්න බෑ එකපාරම මොකක්ද කියලා. මොකද රතු දෙකක් වුණොත් කියන්න බෑ. තව රතු එකයි නිල් තුනක්ම තියෙනවා. නිල් දෙකයි රතු එකයි තුනක්ම තියෙනවා තොප්පි. ඊට පස්සේ
රතු දෙකක් තිබ්බත් කියන්න බෑනේ. ඇයි රතු එකක් තියෙනවා තව නිල් දෙකකුත් තියෙනවානේ. වැඩේ කේස් ඒ හින්දා මූ පොඩ්ඩක් සද්ද නැතුව කෝකටත් ඉන්නවා. ඊට පස්සේ මූ ගාවට යනවා. දැන් බලන්න මෙයා දන්නෝ මෙයා බෑ කිව්වා නම් අනිවාර්යයෙන්ම දෙන්නගේම ඔළුවල නිල් තොප්පි නැහැ. නිල් තොප්පි තිබ්බනම් මූ කියනවා. එහෙනම් අනිවාර්යයෙන්ම එක්කෝ දෙන්නගේ පාට පාර වෙලා තියෙන රතු නිලුයි වශයෙන් නැත්තම් දෙන්නගේම රතු තොප්පි දෙකක් තියෙන කියලා එයා හිතනවා. ඉතින් හරිනේ. නිල් තොප්පි දෙකයි රතු තොප්පි පහයි නම් තියෙන්නේ. මූ නිල් තොප්පි දෙක දෙන්නම දාගෙන හිටන මූ එකපාරෙම කියනවනේ. මගේ රතු තොප්පියක් තියෙන කියලා මූ ඒක හිතනවා. දැන් මූ හිතපු විදිහට මූ හිතනවා. මූ හිතන එහෙනම් අපි දෙන්නගේම ඔළුවල නිල් තොප්පි නැහැ. එක්කෝ රතුයි නිලුයි මාරු වෙලා තියෙනවා නැත්තම් රතු දෙකක්ම තියෙනවා. මුට පේනවනේ මුගේ ඉස්සරහ එකාගේ ඔළුවේ තොප්පිය. එතකොට උට අනිවාර්යෙන් ඌ කියන උත්තරේ හිතා ගන්න බෑ. නේ? හිතන්න මුගේ ඔළුවේ තිබ්බන රතු නැතුව නිල් පාට තොප්පියක්. මුගේ ඔළුවේ නිල් පාට තොප්පියක් තිබ්බා කියලා හිතන්න මුගේ. එහෙනම් මූ එක පයින්ම කියනවා රතු කියලා. මොකද දෙන්නගෙම නිල් නෙමෙයි කියලා දන්නවා. දෙන්නගෙම නිල් වුණා නම් මූ උත්තරේ කියනවනේ. ඒ කියන්නේ මුගේ නිල් පාට තිබ්බනම් මුට කෙලින්ම කිව්ව හැකි මගේ රතු පාට තියෙන කියලා. මොකද දෙන්නගෙම නිල් වෙන්නේ නැහැ කියලා ඌ දන්නවා. මොකද මූ බෑ කියපු හින්දා. මුගේ නිල් පාට තිබ්බනම් මූ එක පයින්ම කියනවා මෙහෙම මේ මගේ තොප්පිය රතු කියලා. නේ? හැබැයි මුගේ නිල් පාට නැති හින්දා නේද මූත් උත්තරේ බෑ කියන්නේ. හිතන්න මුගේ රතු පාට තිබ්බා කියලා. එහෙනම් මුට උත්තරයක් දී ගන්න පුළුවන්ද? මුට හිතා ගන්නවත් බෑනේ. ඇයි ඒ? තව එහෙම්මම රතු පාට තොප්පි දෙකයි නිල් පාට තොප්පි දෙකයි ඉතුරුයි. මොකක් වැටෙයිද කවුද දන්නේ? එහෙනම් මූත් ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ මූ ගාවට ගියාට පස්සේ මුන් දෙන්නම හිතපු විදිහට හිතනවා. එහෙනම් ඌ හිතනවා අනිවාර්යයෙන්ම මූත් බෑ කිව්වා කියන්නේ මගේ ඔළුවේ දෙන නිල් පාට තොප්පියක් නෙමෙයි. නිල් පාට තොප්පියක් තිබ්බනම් මූ එක පයින් රතු පාට කියනවා. මොකද දෙන්නම නිල් වෙන්න බෑ කියලා පිටිපස්සේ එකා හිතුවා. එහෙනම් මූ හිතනවා අනිවාර්යයෙන්ම මගේ තියෙන රතු පාට තොප්පියක්. ඒ හින්දා මූ කෙලිම කියන උත්තරේ මේ රතු කියලා මුන් තුන්දෙනාම බේර ගන්නවා. පැහැදිලිද? පොඩ්ඩක් ආයේ වීඩියෝ එක පොඩ්ඩක් ආපස්සට ගිහලා බලන්න මම කියපු කතාව. මම ඕනනම් සාරාංශයක් ගේන්නම්. තොප්පි පහයි තිබ්බේ පහෙන් තුනක් තුන්දෙනාට දැම්මා. තොප්පි දෙකක් ඉතුරුයි. මෙයාලා කිසිම දෙයක් දැක්කේ නැහැ, දන්නේ නැහැ. මෙයාට පේනවා මෙයාගේ තොප්පිය සහ මෙයාගේ තොප්පිය. මෙයාට පේනවා මෙයාගේ තොප්පිය. මෙයාට කිසිම කෙනෙක්ගේ තොප්පියක් පේන්නේ නැහැ. ඊට පස්සේ මෙයා උත්තරේ දෙන්න බෑ කිව්වා කියන්නේ අනිවාර්යයෙන්ම මේ දෙන්නගේ ඔළුවල නිල් පාට තොප්පි දෙකක් නැහැ. මාරු වෙලා හොර රතු පාට තොප්පි දෙකක් තියෙන්නේ. ඒ හින්දා මෙයා උත්තරේ බෑ කිව්වා. ඊට පස්සේ මෙයාට ගියාට පස්සේ මෙයා උත්තරේ බෑ කිව්වා කියන්නේ අනිවාර්යයෙන්ම මෙයාගේ නිල් තොප්පියක් නැහැ. මොකද නිල් තොප්පියක් තිබ්බනම් මුට රතු පාට කියන්න තිබ්බා. රතු තොප්පියක් තිබ්බනම් මුට කිසිම දෙයක් හිතා ගන්න බැරි වෙන හින්දා තමයි මූ බෑ කිව්වේ. එහෙනම් මූ හිතනවා මූ බෑ කිව්වා නම් මගේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ රතු තොප්පියක් කියලා. මම හිතනවා කතාව පැහැදිලි වෙන්නේ නැති කියලා. මේක චූටි IQ ටෙස්ට් එකක්. වැඩි හොඳයි නම් subscribe පාරක් දාගෙන යන්න. TikTok එකේ නම් follow පාරක් දාගෙන යන්න. මම හිතනවා වැඩේ පැහැදිලි වෙන්නේ නැති කියලා. මේවා පොඩි IQ ටෙස්ට්. මට මේවා තවත් ඉස්සරහට ගේන්න හිතෙන්නේ. ඔයාලා like එකක් දාලා comment එකක් දාලා subscribe කරොත් විතරයි.